Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක මම මගේ අන්තිමට ගෙන ආපු දිග වීඩියෝ එකකින් ඔයාලට විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නවා සිතුවිලි වලට ශක්තියක් තියෙනවා කියන කතාව. එතකොට මේ වෙනකොට අපි විද්‍යාත්මකව පැහැදිලි කරගෙන තියෙනවා සිතුවිලි වලට ශක්තියක් තියෙනවා කියලා. අද මම උත්සාහයක් ගන්නවා මේ සිතුවිලි වලට ශක්තියක් තියෙනවා කියන කතාව ප්‍රායෝගිකව ඔප්පු කරන්න. ඒක මම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරා තමයි ඕගොල්ලන්ට ඔප්පු කරලා පෙන්වන්න සූදානම් වෙන්නේ. මුලින්ම අපි මේ ක්‍රියාකාරකම මොකක්ද කියලා බලලා ඊට පස්සේ මේ ගැන කතා කරමු. මම මේ ක්‍රියාකාරකමට යොදා ගන්නවා කම්බි දෙකක් මේ ආකාරයේ සමීප රූපයක් පෙන්වන්නම්. මේ කම්බි මේ හાર્ඩ්වෙයාර් වල තියෙන මල කඩ කන එක බලක්වන්න උඩින් කොළ පාට ආවරණයක් තියෙන මේ කම්බි. මේ හાર્ඩ්වෙයාර් වල තියෙන මේ කම්බි. එතකොට මේ කම්බියක් එක කොනකින් නවලා තියෙනවා මේ වගේ එල් හැඩයට අල්ල ගන්න පහසු වෙන්න. ඒ අල්ල ගන්න කොටසට මම කම්බිය කෙලින්ම අල්ලන්නේ නැතුව මේකට බීම බටයක් උපයෝගී කරගන්නවා මේ වගේ බීම බටයක්. එතකොට අපි කම්බිය කෙලින්ම අල්ලන්නේ නැතුව මේ බීම බටෙන් තමයි කම්බිය රඳවගෙන ඉන්නේ. එතකොට අපේ අත කෙලින්ම කම්බියට ස්පර්ශ වෙන්නේ නැහැ. මේ කම්බි දෙකක් භාවිත කරන්නේ. මේ බීම බටේ යොදා ගන්න හේතු දෙකක් තියෙන එකක් තමයි අපි කම්බිය කෙලින්ම අල්ලන්නේ නැති වෙන්නයි සහ මේකට නිදහසේ චලනය වෙන්න අවස්ථාව සලසා දෙන්න තමයි මේ ක්‍රමේ භාවිත කරන්නේ. හරි, එහෙනම් මම මේ කම්බි දෙක යොදාගෙන තමයි මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම කරන්න සූදානම් වෙලා ඉන්නේ. එතකොට මම මෙන්න මේ විදිහට මේ කම්බි දෙක ඔයාලට පේන මම බීම බට වලින් තමයි කම්බි දෙක අල්ලගෙන ඉන්නේ. මම මේ ශරීරයට කිට්ටු වෙන්න මේ දෙක මුලින්ම සමාන්තරව අල්ලගෙන ඉන්නවා. දැන් මම කරන්න යන්නේ මුලින්ම මගේ සිතට ධනාත්මක සිතුවිල්ලක් ගන්නවා. එතකොට බලමු මේ කම්බි දෙකට මොකද්ද වෙන්නේ කියලා. මේ කරද්දී අත් දෙක නිශ්චලව තියාගෙන ඇස් දෙක පියාගෙන ධනාත්මක සිතුවිල්ලට හිත යොමු කරන්නයි අවශ්‍ය වෙන්නේ. මේක ප්‍රතිඵලයක් බලා ගන්න නම් අඩුම ගානේ තප්පර 30ක්වත් එකම සිතුවිල්ලේ මනස රඳවා ගන්න අවශ්‍ය වෙනවා. හරි, එහෙනම් මම දැන් මේක මේ ආකාරයට කම්බි දෙක රඳවගෙන මේක සමාන්තරව මේ කම්බි දෙක දැන් මුලින්ම තියෙන සමාන්තරව වලට පේනවා ඇති. මම දැන් මගේ හිතට ධනාත්මක සිතුවිල්ලක් ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ වීඩියෝ එකේ කාලය කෙටි කරගන්න අවශ්‍ය නිසා මම නිහඬව සිතුවිලි යොමු කරන කොටස් මම ඉක්මනින් යවන්න සලස්වනවා. හොඳයි, දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කම්බි දෙක විකර්ෂණ වෙලා තියෙන දෙපැත්තට ගිහිල්ලා තියෙන්නේ. හරි, දැන් එතකොට ඊළඟට අපි බලමු අපේ හිතට ඍණාත්මක අදහසක් ගත්තාම අසතුටු හැඟීමක් ගත්තාම මොකද වෙන්නේ කියලා. ඍණාත්මක හැඟීමක් ගන්න ටිකක් අපහසුයි. අපි උත්සාහ කරලා බලමු කොහොමද කරන්න කියලා. නැවතත් මම කම්බි දෙක සමාන්තරව තියාගෙන ඉන්නේ. ඔයාලට පේනවා. දැන් මම උත්සාහ ගන්නේ ඍණාත්මක හැඟීමක් මගේ හිතට ගන්න. ඔයාලට පේනවා මම මේ කම්බි ස්පර්ශ කළා නැහැ. බීම් බට දෙකෙන් තමයි මගේ තව මම උඩට ගන්න. මම මේ කම්බි ස්පර්ශ කරලා නැහැ. බීම් බට වලින් තමයි මේ කම්බි දෙක රඳවගෙන ඉන්නේ.
හරි දැන් ඔයාලට පේනවා ඍණාත්මක සිතුවිල්ලක් ගන්න උත්සාහ ගනිද්දී මේ කම්බි දෙක ඇතුල් පැත්තට තමයි චලනය වෙන්න පටන් ගන්නෙ. මම හිතනවා මගේ ඍණාත්මක සිතුවිල්ල ගොඩක් බලවත් නැති නිසා අර ධනාත්මක සිතුවිල්ල තරම් ප්‍රබල නෑ මේකේ චලනය. හරි එහෙනම් ඊළඟට අපි බලමු අපි මොකක් හරි වස්තුවකට අපේ සිතුවිලි යොමු කරලා. එතකොට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා මේ පැත්තේ තියෙනවා මල් පෝච්චියක්. මම දැන් මගේ සිතුවිලි ඒ මල් පෝච්චියට යොමු කරනවා. එතකොට බලමු මේ කම්බි වල චලනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි දන්නවා ධනාත්මක සිතුවිල්ලකට මේ කම්බි ඉවතට තමයි චලනය වුනේ. ඍණාත්මක සිතුවිල්ල වලට මේ කම්බි ඇතුළට තමයි චලනය වුනේ. දැන් අපි බලමු යම්කිසි ඔබ්ජෙක්ට් එකකට අපේ සිතුවිලි යොමු කරාට පස්සේ මොකද්ද මේකේ ප්‍රතිඵලය කියලා. නැවතත් මම කම්බි දෙක සමාන්තරව තියාගෙන තමයි පටන් ගන්නෙ. ඔයාලට පේනවා මම කම්බි අතින් ස්පර්ශ කරලා නැහැ කියන එක. මම දැන් මගේ මේ වම් පැත්තේ තියෙන මල් පෝච්චියට තමයි මගේ සිතුවිලි යොමු කරන්නේ. හරි දැන් ඔයාලට පේනවා මේ කම්බි දෙකම මල් පෝච්චිය දිහාට යොමු වෙලා තියෙනවා. හරි මම දැන් ආයෙත් මේ කම්බි දෙක සමාන්තර කරලා මම දැන් ඊළඟට අවධානය යොමු කරනවා මගේ දකුණු පැත්තේ තියෙන මේ මල් පෝච්චියට. ආයෙ බලමු එතකොට මොකද වෙන්නේ කියලා. හරි දැන් ඔයාලට පේනවා දකුණු අත පැත්තේ තියෙන මල් පෝච්චියට සිතුවිලි යොමු කරාට පස්සේ මේ කම්බි දෙකම ඒ පැත්තට යොමු වෙලා තියෙනවා කියන එක. හරි එහෙනම් අපි මේකේ සාරාංශයක් ගත්තොත් එහෙම ධනාත්මක සිතුවිලි හිතනකොට මේ කම්බි දෙක ඉවතට තමයි චලනය වුනේ. එතකොට ඍණාත්මක සිතුවිල්ලක් ගන්නකොට මේ කම්බි දෙක අතුල් පැත්තට චලනය වුණා. වම් අත පැත්තේ තියෙන මල් පෝච්චිය ගැන සිතුවිලි යොමු කරනකොට කම්බි දෙකම වම් අත පැත්තට යොමු වුණා. ඒ වගේම තමයි දකුණු අත පැත්තේ තියෙන මල් පෝච්චිය ගැන සිතුවිලි යොමු කරද්දී කම්බි දෙකම ඒ දිශාවට යොමු වුණා. මේක පුද්ගලයෙකුට උනත් කරන්න පුළුවන්. අපි තව පුද්ගලයෙක් ගැන හිතලා සිතුවිලි යොමු කරොත් එහෙම මම ප්‍රායෝගිකව අත්හදා බැලුවා ඒ පුද්ගලයා දිහාට මේ කම්බි දෙකම යොමු වෙනවා. හරි එහෙනම් දැන් අපි මේ ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕන මම මේ විද්‍යාකාරයෙක්වත් මේක මැජික් එකක්වත් මේ අద్භූත දෙයක්වත් නෙවෙයි. මේක ඔයාටත් ගෙදරදී අත්හදා බලන්න පුළුවන් දෙයක්. ඔයාටත් මේක වෙනවා. හැබැයි සිතුවිලි බලවත් කරගන්න ඕන. එකම සිතුවිල්ලේ එකම අරමුණේ හිත යොමු කරගෙනම ඉන්න ඕන.
ධනාත්මක සිතුවිල්ලක් හිතට සතුට දැනෙන සිතුවිල්ලක් නම් ඒ සිතුවිල්ලෙම හිත යොමු කරගෙන ඉන්නකොට මේකේ ප්‍රතිඵල ඉක්මන් වෙනවා. දැන් මට මගේ ඍණාත්මක සිතුවිල්ලක් ගන්න ටිකක් අමාරු වෙච්ච හින්දා මේකේ ප්‍රතිඵල ඉක්මන් වුන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මල් පෝච්චි වලට හිත යොමු කරද්දී මේකේ චලනය ඔයගොල්ලෝ දැක්කා දැන්. ඇත්තට මම මේ මගේ channel එකේ මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ මේක ඔයාලට ගෙදරදී කරන්න පුළුවන් දෙයක් හින්දා විතරයි. මම හැමදාම කියනවා මේ law of attraction කියලා කියන්නේ මැජික් එකක්වත් අద్භූත දෙයක්වත් නිකන් විද්‍යාසහගත දෙයක්වත් නෙවෙයි. මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක්. ඒක ඔප්පු කරන්න තමයි ඇත්තටම මට අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට මේකෙන් ඕගොල්ලන්ට ප්‍රායෝගිකව ඔප්පු වෙනවා මේ සිතුවිලි වලට බලයක් තියෙනවා කියන කතාව. ඇත්තටම මම මේ වගේ වීඩියෝ එකක් ගේන්නේ මට අවශ්‍යයි ඔයාලා තදින් විශ්වාස කරවන්න මේ සිතුවිලි වලට ශක්තියක් තියෙනවා කියන කතාව. ඒ වගේම තමයි ඔයාලට පැහැදිලි වුණා මේ ධනාත්මක සහ ඍණාත්මක ශක්තිය ක්‍රියා කරන්නේ වෙනස් විදිහකට කියලා. එතකොට මම මේකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ඔයාලට ධනාත්මක සිතුවිල්ලක් එද්දි ධනාත්මක කිරණ යනවා එක විදිහකට, ඒ වගේම තමයි ඍණාත්මක සිතුවිල්ලක් එද්දි ඍණාත්මක ශක්තිය විශ්වයට යන්නේ තවත් විදිහකට කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඇත්තටම මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා උදේ ඉඳන් රැ වෙනකන් හිතන ওই සිතුවිලි වලට බලයක් තියෙනවා කියන එක පෙන්නන්න. එහෙම නැත්නම් මේ කියන කතා හැමදාම කතාවක් විතරයි වෙනවා. ඉතින් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකින් ඕගොල්ලන්ට මත් හදා බලන්න පුළුවන්කම තියෙනකොට ඒක ඕගොල්ලෝ විශ්වාස කරන්න ගන්නවා. ඒකයි මම නිතරම කියන්නේ මේක සෙල්ලමක් නෙවෙයි. අපි මේ හිතන හැම සිතුවිල්ලක්ම ශක්තියක් විදිහට අපේ විශ්වයට යනවා. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඔයාලා උදේ ඉඳන් රැ වෙනකන් ඍණාත්මක සිතුවිලි negative thoughts මේ විශ්වයට යවුවොත් එහෙම මේ විශ්වයට යන්නේ ඕගොල්ලන්ගේ negative energy එක. ඒ වගේම තමයි ඔයාලා ධනාත්මකව හිතන්න පුරුදු වුණොත් එහෙම ඔයාලගෙන් මේ විශ්වයට ධනාත්මක ශක්තියක් නිකුත් වෙන්න ගන්නවා. එතකොට මේ law of attraction එක කියලා දෙන විදිහට ඔයා ඍණාත්මක ශක්තියක් නම් විශ්වයට යවන්නේ ඔයාට ආයි ප්‍රතිඵල ලෙස ලැබෙන්නේ ඍණාත්මක දෙයක්ම තමයි. ඒ වගේම තමයි ඔයා ධනාත්මක ශක්තියක් නම් විශ්වයට යවන්නේ ඔයාට ආකර්ෂණය වෙන්නේ ධනාත්මක දේවල් තමයි. ඉතින් මේ වීඩියෝ එක බලලා මගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න එපා කියලා මම ඔයගලන් ඉල්ලනවා. ඇයි ධනාත්මකව හිතනකොට කම්බි දෙක එළියට චලනය වුනේ? ඇයි ඍණාත්මකව හිතනකොට කම්බි දෙක ඇතුළට චලනය වුනේ? මේක කොහොමද වෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්න ටික මටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මම තාමත් ඒ ගැන හොයාගෙන යනවා. ඉතින් කවදා හරි ඒකට උත්තරයක් හම්බුනොත් එහෙම මම ඔයාලට ඒ ගැන දැනුවත් කරන්න. මම දන්නවා සමහරවිට මේක මතභේදයට තුඩු දෙන වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මම මේක ඔයාලට ඉදිරිපත් කරන්නේ මේ ක්‍රියාකාරකම ඔයාලටත් ගෙදරදී කරලා ප්‍රතිඵල අත්විඳලා බලන්න පුළුවන් නිසා. එහෙනම් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියපු දේ ආයෙත් මතක් කරනවා. ඔයාලගේ උඩු හිතෙන් තමයි සිතවිලි හදන්නේ. එතකොට ඔයාලගේ යටි හිතෙන් තමයි ඒ උඩු හිතින් හදන සිතවිල්ලට අදාළව හැඟීම නිර්මාණය වෙන්නේ. ওই සිතවිල්ලයි හැඟීමයි මණිපූර චක්‍රයේදී එකට එකතු වෙලා ভাইබ්‍රේෂන් එකක් විදිහට විශ්වයට නිකුත් වෙනවා. ඒකයි මම අන්තිම වීඩියෝ එකේදී කිව්වේ අපිට දවසට සිතවිලි 60000ක් විතර එනවා. එතකොට ඒවා ඔක්කොම වළක්වන්න බෑ. හැබැයි ඒ සිතවිල්ල නිසා ඔයාගේ යටි හිතේ ඇතිවෙන හැඟීම තමයි මෙතන මූලික වෙන්නේ. ඔයාට උඩු හිතේ සිතවිල්ලක් ඇති වෙනකොට යටි හිතේ ඇතිවෙන හැඟීම වළක්ව ගන්න පුළුවන් නම්, ඒක වෙනස් කර ගන්න පුළුවන් නම් ඍණාත්මක ශක්තිය විශ්වයට යන එක නතර කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා මම ගිය වීඩියෝ එකකින් ඔයාලට කියලා දුන්නා. ඉතින් මම අදත් කියනවා මේක සෙල්ලමක් නෙවෙයි. මේක හොඳට තේරුම් ගන්න. අපිට ඇතිවෙන සිතුවිලි නිසා යටි හිතේ හැදෙන හැඟීම තමයි පාලනය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි ඒක ධනාත්මක පැත්තට හරව ගත්තා නම් ඔයාට එන සිතුවිල්ලට ධනාත්මක හැඟීමක් යටි හිතේ හදාගන්න පුළුවන් නම් ඒක ප්‍රබල ශක්තියක් විදිහට මේ විශ්වයට නිකුත් වෙනවා. එතකොට ඔයාට ධනාත්මක දේවල් ආකර්ෂණය කරගන්න හැකියාව ලැබෙනවා. ඔයා පළවෙනි වතාවට නම් මේ වීඩියෝ එක බලන්නේ ඔයා මේ සම්බන්ධ වෙලා ඉන්නේ unlimitedview.lk කියන YouTube channel එකත් එක්ක. අපි මේ channel එකෙන් ඔයාට law of attraction එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය ගැන මුලින් ඉඳන් සරලව පැහැදිලිව ප්‍රායෝගිකව කියලා දෙනවා. අපි යන්නේ දැවැන්ත ගමනක්. ඒ වගේම තමයි
අපේ ගමන වෙනස්. ගොඩක් අය මේ law of attraction ඉගෙනගෙන අත්හදා බලලා ඒගොල්ලන්ට වැඩ කරන්නේ නැහැ කියලා මේක මිත්‍යාවක් මේක බොරුවක් කියලා අතහැරලා දානවා. ඇයි ඔයාලට law of attraction වැඩ කරන්නේ නැත්තේ කියන එක මම ඔයාලට මේ වීඩියෝ සීරීස් එකේදී පැහැදිලිව කියලා දෙනවා. අපේ මුල් වීඩියෝස් ටික බැලුවා නම් ඔයාට ඒ ගැන හරිම අදහසක් ගන්න පුළුවන්. එහෙනම් අපේ මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඔයා තාමත් අපේ WhatsApp group එකට හරි WhatsApp channel එකට හරි එකතු වෙලා නැත්නම් ඔයාටයි මේ පණිවිඩය. මේ වෙනකොට අපේ පළවෙනි සහ දෙවෙනි WhatsApp group fill වෙලා ඉවරයි. ඒක නිසා ඔයාලා වෙනුවෙන්ම මං තුන්වෙනි WhatsApp group එකත් දැන් create කරලා තියෙනවා. ඒකටත් සමාජිකයෝ ඉතා ශීඝ්‍රයෙන් එකතු වෙමින් පවතිනවා. ඒක නිසා දැන්ම මේ මොහොතේම අපේ WhatsApp group එකටත් එකතු වෙලා අපේ Unlimited You family එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේ links පහළ comment section එකේ pin කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම ජය වේවා. Unlimited You සීමා බිඳිමින් අසීමිත ගමනක